ඉතින් 2025 ඉන්ටර්නැෂනල් මාසලී තරඟාවලිය මෙයට තවත් පැවැත්වීම සඳහා ඉදිරි වී තිබෙන්නේ තරඟ 3ක් පමණයි. ඒ අවසන් පූර්ව යට තරඟ දෙක සහ අවසන් මහා තරඟයේ ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ඉන්ටර්නැෂනල් මාසලී තරඟාවලිය අවසන් පූර්ව වටේ තම ස්ථානය කලින්ම වෙන් කරවා ගැනීමට සමත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටේ ක්‍රීඩා කළ අවසන් තරඟයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරඟයේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේදී ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඒ ක්‍රීඩා කළ තරඟ පහ අතරින් තරඟ හතරක් ජයග්‍රහණය කරමින් දලකුණු ලබා ගැනීමේ වේගී එළ අගයක රඳවා තබා ගනිමින් ඉතින් ඊයේ පැවති තරඟයත් සමග 2025 ඉන්ටර්නැෂනල් මාසලී තරඟාවලිය අවසන් පූර්ව වටේ ක්‍රීඩා කරන කණ්ඩායම් අතර තේරී පත් වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඒ වගේම ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය ගොඩ දූපත් යන කණ්ඩායම් හතර. ඉතින් අවසන් පූර්ව වටේ පළමු තරඟය විදිහට අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය ගොඩ දූපත් කණ්ඩායම් අතර තරඟය. ඒ වගේම අවසන් පූර්ව වටේ දෙවන තරඟයේ ඉන්දිය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟය පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඉන් අනතුරු මෙම තරඟ දෙකේ ජයග්‍රාහකයින් අවසන් මහා තරඟය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිළිබඳ මෙයට වෙනස්කම් රැසකින් යුතු තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. අද බටහිර ඉන්දිය ගොඩ දූපත් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ විධිකරණ වෙනස සිදු වී තිබෙනවා. නැවතත් මොකද මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ ක්‍රීඩා කර අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ විධිකරුවන් ලෙස පිටියට පිවිසි නායක කුමාර සංගක්කාර සහ රොමේෂ් කල්විතාර නිතින් ඊට පෙර තරඟවලදී කුමාර සංගක්කාර සහ පුල් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ විධිකරුවන් ලෙස තම වගකීම ඉටු කිරීමට සමත් වූ ක්‍රීඩකයින් දෙදෙනා කෙසේ වෙතත් නැවතත් අද අවසන් පූර්ව වටේ තරඟය සඳහා එසෙත් නැත්නම් අද බටහිර ඉන්දිය ගොඩ දූපත් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ විධිකරුවන් ලෙස කුමාර සංගක්කාර සහ පුල් තරඟ ක්‍රීඩා කිරීම නියමිත බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා සඳහන් වී තිබෙන්නේ මේ ආකාරයට. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කුමාර සංගක්කාර, උපුල් තරංග, අසේල ගුණරත්න, චින්තක ජයසිංහ, ලහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින්. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.